ඔන්න යාළුවනේ වෝටර් බෝඩ් එකේ වතුර ලීක් එකක් තියෙනවා කියලා කස්ටමර් කෙනෙක් කම්ප්ලේන් එකක් දාලා තිබ්බා. අපි ගිහින් බලද්දි සැඩල් එකකින් තමයි වතුර පාර යන්නේ. ඉතින් අපි හාරනවා දැන්. හාරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේ සැඩල් එකෙන් තමයි වතුර ලීක් වෙලා තියෙන්නේ. ඔව් එතන ගමේ තෙජා ලයින් එකකුත් තියෙනවා. බොහොම අමාරුයි ඉතින් මේ වගේ අවස්ථාවක මේ වැඩේ කරගන්න. මොනවා වුණත් ක්ලීන් කරන්න වෙනවනේ. ලයින් එකේ ගෑවිලා වගේ තියෙන්නේ ඇන ටිකවත් ගලව ගන්න කියාවක් නැහැ. කොහොම හරි ඇන ටික ගලවලා ක්ලෑම් සැඩල් එක ගිහිල්ලා තමයි තිබ්බේ. ඊපස්සේ අපි අලුත් ක්ලෑම් සැඩල් එකක් දාලා රිපෙයාර් එක කරනවා. පොඩ්ඩක් පැහැදිලි නම් මදි ඇති. වැඩ කරනකොට ඉතින් වලක් ඇතුලේ බහැලා ඉද්දි පේන්නේ නැහනේ. යන්තම් සැඩල් එක නම් අල්ලලා ඉවරයි. පේනවා නේද යාළුවනේ සැඩල් එකක් අල්ල ගන්න ආකාරය. ඇන හතරම වටේම සමානව තද කරගන්න ඕනි. එක පැත්තක් තද කරලා අනිත් පැත්ත තද කරන්න ගියොත් එහෙම වැඩේ අවුල් වෙනවා. ඊ අල්ලන කෑල්ලට කියන්නේ පෙරුල්ලෙක් කියලා. මඩාරෝ මේවා තියෙනවා ක්ලීන් කරලා බටේ හයි කරන්නයි යන්නේ. ඔව් අපි ඒක නම් හදලා ඉවරයි. ආයෙ බලනවා තවත් තැනකින් වතුර ලීක් වෙනවද කියලා. තවත් එකක් තියෙනවා එතන.
එතන නම් ජලකාන්දුවක් දකින්න නෑ. ඒක නිසා අපි දැන් මේ වල නැවත වහලා